සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම කිසිඳුට එක්ෂෝ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනත් තියෙන්නේ 2024 O level විභාගයට පෙනී ඉඳලා විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලාට ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන නිවේදනයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තවමත් ඔයා කිසිඳුට එක්ෂෝ YouTube channel එක subscribe කරලා අපි සමග එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක එකපාරක් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා අපි සමග එකතු වෙන්න කියලා. හරි ඉතින් මම දන්නවා 2024 සාමාන්‍ය පෙළ ලියපු නංගිලා මල්ලිලා මේ වෙද්දි ලොකු කුතුහලයකින් බලන් ඉන්නේ ඔයාලගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කවදා නිකුත් වෙයිද කියලා. ඉතින් මේ පිළිබඳව හොයලා බලද්දි මට හම්බුණා donates.lk ඒ කියන්නේ ඕගොල්ලෝගේ විභාග ප්‍රතිඵල නිකුත් වන වෙබ් අඩවියට සම්බන්ධ mathematics.lk කියන වෙබ් අඩවියෙන් 2024 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳ සටහනක් කරලා තියෙනවා. ඉතින් මම දැන් ඉන්නේ සටහන කරලා තියෙන mathematics.lk කියන වෙබ් අඩවියේ. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම පිළිබඳ මේ වෙබ් අඩවියේ සටහන් කරලා තියෙනවා. මම පහළට යද්දී ඕගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ වෙබ් අඩවියේ ඉහළ තියෙන දේවල් ඕගොල්ලන්ට වීඩියෝ එක ස්ටොප් කරලා කියව ගන්න පුළුවන්. මම දැන් මේ වෙබ් අඩවියේ ටිකක් පහළට ඇවිත් ඉන්නේ. ඕගොල්ලොන්ට මෙතන බලා ගන්න පුළුවන් වගුවක් වගේ එකක් දාලා තියෙනවා examination name examination type category වගේ දේවල් තියෙන. ඉතින් මේ දේවල් අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. මම තව පොඩ්ඩක් පල්ලෙහාට යනවා. පහළට ගියාම බලා ගන්න පුළුවන් මේ වගුවේ result release date කියලා තීරුවක් තියෙනවා. ඉතින් ඒ තීරුවට ඉස්සරහින් සඳහන් කරලා තියෙනවා before 15 July කියලා. ඉතින් මේ කියන විදිහට ලබන මාසේ ඒ කියන්නේ ජූලි මාසේ 15 වෙනිදාට කලින් 2024 O level විභාග ප්‍රතිඵල නිකුත් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් විභාග ප්‍රතිඵල නිකුත් වෙනවා නම් ගොඩක් වෙලාවට සිකුරාදා දිනයන් වලදී තමයි නිකුත් වෙන්නේ. ඉතින් ජූලි මාසයේ 15 වෙනිදාට කලින් තියෙන සිකුරාදා දිනයන් වලදී විභාග ප්‍රතිඵල අනිවාර්යයෙන්ම නිකුත් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. හරි ඉතින් මේ O level ප්‍රතිඵල නිකුත් වීම පිළිබඳ තවත් තොරතුරු නිවේදනය කරොත් ඒවත් ඔයාලට ඉදිරියේදී අරන් එන්නම්. ඒ තොරතුරු බලන්න අපිව දැන්ම subscribe කරලා වීඩියෝ එකකටත් like එකක් දාන්න කියලා මතක් කරන ගමන් O level ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔයාලා හැමදෙනාටම හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.